මස්කෙලිය තර්බටන් වතුයායේ තේ කර්මාන්තශාලාවෙන් රෑ 10:15ට විතර සංගුව පිමින්න ගත්තා. සංගුව කියන්නේ වතුකම්කරුවන්ට වැඩට එන වෙලාව දැනුම් දීම සඳහා යොදා ගන්නා සයිරන් නලාවක්. අවේලාවේ මේ හඬ අහලා කලබල වෙච්ච වතුකම්කරුවන් වගේම ගමේ අයද කර්මාන්තශාලාව අසලට පැමිණියා. මේ වෙනකොටත් ඔවුනොන් අතර පොඩි කසුකුසුවක් ගියන් තිබුණා. ඒ ටික වෙලාවකට කලින් මුළු ප්‍රදේශයම දෙවනත් කරගෙන ඇසුණු ගොරබීරම් ශබ්දයක් එක්ක ගිනි බෝලයක් සප්තකන්‍යා කඳු වැටියේ වැදිලා පහළට වැටිච්ච යම් දෙයක් ගැන. ඒ සැකය තහවුරු කරමින් වතු අධිකාරිවරයා ප්ලේන් එකක් අන්දේ හැප්පිලා උදව්වට යන්න ඕනි කියලාත් කිව්වලු. ඒ වෙනකොටත් ප්ලේන් එකක් කෙසේ වෙතත් සප්තකන්‍යා කඳු වැටියේ දෙබොක්ක අතර ප්‍රදේශය අමු සොහනක් වෙලා තිබුණේ. ඉතින් මේ සිදුවීම වෙලා දැනට අවුරුදු 56ක් වෙන්න තව තියෙන්නේ දින කිහිපයයි. ඔව් අපි අද කතා කරන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම හෙල්ලුම් කෑ ඒ වන විට ලෝකයේ සිදු දෙවන භයානකම ගුවන් අනතුරු වූ සප්තකන්‍යා කඳු වැටියේ 5 වන ශිඛරයේ වැදුණු මාටින් එයා 138 ගුවන් අනතුර ගැන කතා කරන්න. රැඳි සිටින්න කියලා ආරාධනය කරනවා දවසේ සංවාදයේ අවසානය වනතෙක්. ඉන්දුනීසියාවේ සුරාබයාහි ගරුඩා ගුවන්තොටුපළින් ඇමරිකාවේ නිෂ්පාදිත මැක්ඩොනල්ඩ් ඩග්ලස් DC-855CF ගුවන් යානය 1974 දෙසැම්බර් 4 වෙනිදා UTC වෙලාවෙන් ඒ කියන්නේ සාර්වත්‍රික වෙලාවෙන් පැය 12යි විනාඩි 3ට ගමන් ආරම්භ කරනවා. මේ යානයේ ගමනාන්තය වුණේ සෞදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපළයි. වර්තමානයේ මේ ගුවන්තොටුපළ හඳුන්වන්නේ කිං අබ්දුල් අසීස් ගුවන්තොටුපළ කියලා. ඒ අතර කටුනායක ගුවන්තොටුපළ වර්තමානයේ බණ්ඩාරනායක ගුවන්තොටුපළ මේ ගමනේ එක් නැවතුමක් වෙලා තියෙනවා. මගින් 138ක් මේ ගුවන් යානයේ හිටියලු. ඔවුන් ඒ විදිහට ගියේ මක්කම වැඳ පුදා ගන්නයි. කාර්ය මණ්ඩලය 11යි. නෙදර්ලන්තයේ මාටින් එයා ගුවන් සමාගමෙන් මේ 138 දරන යානය කුලිපදනම් මත ලබාගත් එකක්. ඒ වගේම මේ ප්‍රධාන ගුවන් නියමුවා වුණේ නෙදර්ලන්ත ජාතික 50ට හැවිරිදි හෙන්රික් ලෑම්. ඔහු ඒ වන විටත් ගුවන් පැය 24000ක පියාසැරියක් සම්පූර්ණ කර අත්දැකීම් වලින් සපිරි ගුවන් නියමුවෙක්. ඒ අතරින් ගුවන් පැය 4000ක් විතර මැග්නොල්ඩ් DC යාන පියාසර කරලා තියෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම කටුනායක ගුවන්තොටුපළ කියන්නේ අමුතු තැනක් නෙවෙයි. කීප වරක් ලංකාවටත් ඇවිත් තියෙනවා. නමුත් ඔහුගේ සහායක ගුවන් නියමුවා වූ රොබර්ට් බ්ලොම්ස්ටා නවක ගුවන් නියමුවෙක් වුණා. මේ අවසනාවකට මේ ගුවන් නියමුවන් දෙදෙනාම මේ අනතුරු හේතුවෙන් මිය ගියා. මේ 138 යානය ශ්‍රී ලංකාව දෙසට ක්‍රමයෙන් නැවෙත් තියෙනවා. කටුනායක ගුවන්තොටුපළේ ඉඳලා නාවික සැතුම් 40ක් පමණ දුරින්. ඒ කියන්නේ සැතපුම් 130ක් විතර දුරින් කටුනායකින් පර්යාන්තයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වෙනකොටත් මේ යානය කාසල්ටි ජලාශයට ඉහළින් අඩි 35000ක විතර උසකින් ගමන් කරලා තියෙන්නේ. ලබා දුන් උපදෙස් මත අඩි 2000ක් දක්වා පහතට අරන් තියෙනවා. මේ වෙනකොට වෙලාව පස්වරු 10:10ට විතර ඇති. පහළ බලපු ගුවන් නියමුවන්ට දක්නට ලැබුණේ දීප්තිමත් වූ ප්‍රදේශයක්. මේ කටුනායක ගුවන්තොටුපළේ රණවේග කියලා ඔවුන් හඳුනා ගන්නවා. නමුත් අවාසනාවකට ඔවුන් දැක තියෙන්නේ ලක්ෂපාන විදුලි බලාගාරයයි. වැඩිදුරක් යන්න ලැබුණේ නැහැ. ඊළට එසවූ භයංකාර සප්තකන්‍යා කඳු වැටියේ 5 වන ශිඛරයේ පස්සෙක මේ ගුවන් යානය ගැටෙනවා. ඒත් සමගම ගිනි ජාලාවක් සමග උපුරා යන යානය සීසීකඩ විසිරෙනවා. එසේ විසිරෙන්නේ ගුවන් යානයේ සුන්බුන් විතරක් නෙවෙයි. යානයේ ගමන්ගත් සියලු දෙනාගේම මල සිරුරු කොටස් වලට කැඩී විසිරී යනවා. සන්නිවේදන පහසුකම් නැති එකල මේ සිද්ධිය දැනුම් දීමට නෝටන් බ්‍රිජ් තැපැල් කාර්යාලයේ ඉඳලා කොළඹට දුරකථන ඇමතුමක් ගන්නවා. හැබැයි ඒකත් පැය ගානකට පස්සේ තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. වහාම ක්‍රියාත්මක වන ආරක්ෂකාංශ හා ප්‍රදේශවාසීන් වැටුණු තැනට ළඟා වෙනවා. ගුවන් යානයේ සුන්බුන් හා මෘතදේහවල අවශේෂ සප්තකන්‍යා කඳු ශිඛර දෙකක් අතර දෙබොක්කේ රැඳී තිබෙනවා. අධික මීදුමත් ඝන අන්ධකාරයත් අදාළ ස්ථානයට ප්‍රවේශ වීමට බාධාවක් වෙලා තියෙනවා. ඒ වගේම මෙතනට ආපු අය ගුවන් යානයේ සුන්බුන් තම මතක සරහන් විදිහටත් රැගෙන ගිහින් තියෙනවා. හැබැයි පොලිසිය ක්‍රියාත්මක වෙලා ඒ වැඩේ නවත්තලා තියෙනවලු. මේ අනතුරු බලන්න විශාල පිරිසක් ආවලු. ඒ ආපු අයගෙන් එක්කෙනෙක් කන්දෙන් පහළට වැටලා මිය ගිහින් තියෙනවා. කොහොම හරි මේ සුන්බුන් මල සිරුරු සියල්ල කඳු පාමුලටගෙන එනවා. අවශේෂ කොටස් වලට වෙන් වී පැවති මෘතදේහ 190ක් සමූහ මිනිවලක භූම දානය කරනවා. නෙදර්ලන්ත ජාතික එක් කාන්තාවකගේ මල සිරුරක් පමණක් ඇගේ පෙම්වතා විසින් නැවත තම රටට රැගෙන ගිය බව සඳහන් වෙනවා. ඔහු පැමිණි හෙලිකොප්ටර් යානයද කාර්මික දෝෂයකට ලක් වෙලා දින ගණනක් තිබුණා කියලාත් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් විමර්ශනයක් පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් DC-8 ගුවන් යානයේ නිෂ්පාදන ආයතනය වන ඇමරිකා එක්සත් ජනපදයේ ඩග්ලස් එයාක්‍රාෆ්ට් ආයතනයේ නියෝජිතයින්ද නෙදර්ලන්තයේ මාටින් එයා ගුවන් සමාගමේ නියෝජිතයින්ද සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ අරමුණුනේ මේ විනාශ වූ යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමයි. මොකද මේ යානය පිළිබඳ සියලුම තතු එහි ගැබ් වී තිබෙන නිසා. නමුත් එම කළු පෙට්ටියේ කොටස් කිහිපයක් පමණක් හම්බ වෙලා තියෙනවා. මේ නිසා සවිස්තරාත්මක නිගමනයකට පැමිණීමට මේ විමර්ශක කණ්ඩායම් වලට නොහැකි වුණා. මේ අනුව ඔවුන් අනුමාන සහගත නිගමන 3කට එළඹෙනවා.
ඉන් පළමුවෙන් වූයේ කාර්මික දෝෂයක් නිසා මේ අනතුර සිදු වුණා කියලා. එම වර්ෂයේ මාර්තු මාසයේදීම ගුවන් මගින් 335කට මරු කැඳ වූ ටර්කියේ ගුවන් සමගමට අයත් යානයක් මේ ආකාරයේ මැක්ඩොනල්ඩ් ඩග්ලස් DC-8 ගුවන් යානයක්. නමුත් මේ ගුවන් යානය මේ ගමන තුලදී කිසිදු අවස්ථාවක කාර්මික දෝෂයකට නම් ලක් වෙලා නැහැ. අනෙක් නිගමනය තමයි නියමුරුන්ගේ නොසැලකිලිමත් භාවය. නමුත් මේ ගුවන් යානය වෙනුවෙන් යොදවනු ලැබුවේ පරිණත මෙන්ම අත්දැකීම් වලින් සපිරි ප්‍රධාන ගුවන් නියමයක. අවසාන නිගමනය වුණේ කටුනායක ගුවන් තොටුපළින් ලබා දුන් උපදෙස් වැරදි ලෙස අවබෝධ කරගත්ත කියලා. මේ සප්තකන්‍යා ගුවන් අනතුරින් මියගිය එක් කාන්තාවකගේ මෘතදේහයක් හැර අනෙක් සියලු දෙනාගේම දේහ මෙදන් කළේ මේ නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේ. සිහිවටනයක් ලෙස ගුවන් යානයේ ටයරයක්ද තබා තිබෙනවා. එදා සිට අද දක්වා ගත වූ කාල සීමාව තුළ තම මියගිය සමීපතමයන් බැලීමට ඔවුන්ගේ ඥාතීන් ලංකාවට පැමිණෙන බවයි වාර්තා වෙන්නේ. දැනට මේ දක්වා සිදු ගුවන් අනතුරු හා සංසන්දනය කිරීමේදී මෙම ගුවන් අනතුර මධ්‍යම ප්‍රමාණයේ ගුවන් අනතුරක්. ලෝකයේ සිදු දරුණුම ගුවන් අනතුරු 10 අතරටවත් මේ ගුවන් අනතුර නම් කරලා නැහැ. හැබැයි මියගේ ප්‍රමාණය අඩුවත් එහි බරපතලකමේ අඩුවක් නම් පේන්නේ නැහැ. මොකද එදා ඒ ගුවන් යානයේ සිටි සියලු දෙනාම එම අවස්ථාවේදීම මිය ගිහින් තියෙනවා. ඉතින් ඔබ මේ අනතුර පිළිබඳ දරන ආකල්පය කුමක්ද? එයද පහතින් කමෙන්ට් කරන්න කියලා සිටිමින් අදට දවසේ සංවාදය හමාර කරනවා. ස්තුතියි.